Welcome to the my YouTube channel. ඉතින් ඔයාලා වෙනද වගේම අදත් එකතු වෙලා ඉන්නේ ඉන්දියන් ටෙක් YouTube channel එකත් එක්කයි. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ඔයාලා දන්නවා Gemini AI use කරලා AI trending photo හදාගන්න එක දැනට ගොඩක් අය අතර ජනප්‍රිය මාතෘකාවක්. ඉතින් මේ වගේ Gemini AI use කරලා හදාගන්න ෆොටෝ වල ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ watermark එකක්. මෙන්න මේ watermark එක අපි හදාගත්ත ෆොටෝ වලින් ඉවත් කරගන්න විදිය තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඒ වගේම Gemini AI use කරලා AI trending photo හදාගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පහළ description එකේ සහ පළවෙනි pin comment එකේ දාලා තියන්නම්. ඒ වගේම Gemini AI photo හදාගන්න අවශ්‍ය prompt ඔයාලට මගේ WhatsApp channel එකෙන් ලබා ගන්න පුළුවන්. මගේ WhatsApp channel එකේ link එකත් මම පහළ description එකේ සහ පළවෙනි pin comment එකේ දාලා තියන්නම්. ඉතින් ඔයා ඉන්දියන් ටෙක් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පාර්සල් subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලකට notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ phone එකේ Play Store app එක open කරගන්න. දැන් මෙතන පහළින් තියෙන search කියන එක click කරන්න. දැන් මෙතන search bar එකේ search කරගන්න PicsArt කියලා. එතකොට ඔයාලට මෙන්න මේ වගේ PicsArt app එක බලා ගන්න පුළුවන්. මම මේ app එක download කරලා තියෙන නිසා මගේ මෙතන open කියලා පෙන්නනවා. ඔයාලගේ මෙතන download කියලා ඇති. ඒ download කියන එක click කරලා මේ app එක download කරගන්න. download කරගෙන ඉවර වෙලා මෙතන තියෙන open කියන එක click කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන උඩින්ම තියෙන continue with Google කියන එක click කරන්න. එතකොට ඔයාලගේ phone එකේ Gmail account එකක් select කරන්න එනවා. මෙතනින් ඔයාලගේ phone එකේ Gmail account එකක් තෝරලා ඒ Gmail account එකට click කරන්න. ඊට පස්සේ මේ වගේ වැටුනොත් මෙතන උඩින් තියෙන කතර සලකුණ click කරන්න. මෙතනින් අවශ්‍ය නම් ඔයාලට මේවා select කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන උඩින් තියෙන skip කියන click කරන්න. සාමාන්‍යයෙන් මෙතනදී අහන්නේ අපි මේ app එකට අලුත්ද එහෙමත් නැත්නම් කලින් භාවිතා කරලා තියෙනවද වගේ දේවල්. ඉතින් මේවා select කරන්න අවශ්‍යම නැහැ. ඒ නිසා මෙතන උඩින් තියෙන skip කියන click කරාට ප්‍රශ්නයක් නැහැ. මම හැමෝටම දැනගන්න මේ විදිහට select කරගෙන යන්නම්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතන පහළින් තියෙන edit and image video කියන එක click කරන්න. එතකොට ඔයාලගේ phone එකේ gallery එක මේ විදිහට open වෙනවා. මෙතනින් ඔයාලගේ phone එකේ Gemini watermark එක remove කරගන්න අවශ්‍ය photo එක තෝරලා ඒ photo එක උඩ click කරන්න. දැන් ඔයාලට මෙතන පහළින් බලා ගන්න පුළුවන් පොඩි bar එකක්. මේ bar එකේ ඔයාලට තුන්වෙනියට බලා ගන්න පුළුවන් retouch කියලා. මේ retouch කියන එක click කරන්න. දැන් ඔයාලා මෙතන පහළින් තියෙන මේ bar එක මේ පැත්තට කරගන්න. දැන් ඔයාලට මෙතන පහළින් බලා ගන්න පුළුවන් play mesh කියලා. මේ play mesh කියන එක click කරන්න. ඔයාලගේ මෙතන පහළින් manual කියලා select වෙලා නැත්නම් මෙතනින් manual කියන එක select කරගන්න. දැන් ඔයාලා මේ ෆොටෝ එක zoom කරගන්න. ඔයාලට මේ watermark එක උඩ ඇඟිල්ල තියලා select කළාම මේ watermark එක remove කරගන්න පුළුවන්. ඔයාලත් මම මේ කරනවා වගේ watermark එක සම්පූර්ණයෙන්ම select කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆොටෝ එකේ watermark එක මේ විදිහට remove වෙලා තියෙනවා. දැන් ඔයාලා මේ ෆොටෝ එක මේ විදිහට zoom out කරගන්න. දැන් ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් හරි සලකුණක්. මේ හරි සලකුණ ක්ලික් කරගන්න.
දැන් ඔයාලට මේ ෆොටෝ එක ඔයාලගේ ෆෝන් එකේ ගැලරියටම සේව් කරගන්න පුළුවන්. ඔයාලට ඒකට කරන්න තියෙන්නේ මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එකක්. මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරන්න. දැන් මෙතන පහලින් තියෙන done කියන ක්ලික් කරන්න. එතකොට මේ ෆොටෝ එක ඔයාලගේ ෆෝන් එකේ ගැලරියටම සේව් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට Gemini AI හරහා හදාගන්න ඕනම ෆොටෝ එක watermark එක ඔයාලට remove කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට Gemini AI හරහා හදාගන්න ෆොටෝ වල watermark එක remove කරගන්නේ කොහොමද කියලා තේරුණා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් යාළුවෙකුට දැනගන්න share කරන්න. ඒ වගේම මේ සම්බන්ධ ගැටලු මොනවා හරි තියෙනවා නම් පාලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා තාමත් ඉන්දියරෝ ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පාස් වෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වැදගත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.